මාම කෙච්චක් හොඳමයි. ඉතින් මේ කාලමැච්ච මන්ද වෙනකොට ආණ්ඩු පොජ්ජේ සූදානුමක් තිබෙනවා. මේ හොඳ වගේ වැඩසටහනක් තිබෙනවා. මේ වැඩසටහන මේ ඇත්තෝ හිටලාන හැටිමට ඉච්චර කාලමැච්චවල වල මේ ඇත්තන්නේ ගම්පොජ්ජවල වල මේ ඇත්තෝ මන්ද කරපු වැඩ පොජ්ජම්. මේ අත්තම කියන එකම. ඉතින් අත්තම කියලා කතා දමන්නේ හරි බරපතල නීතිසහගත එකමක්. මේ දැන් මේ ඇත්තෝ ඒ කාලමැච්චවල වල පවුලේ 6 දෙනෙක් 7 දෙනෙක් එක යායක ඉඳිනවා නම් ඉතින් මේක දවස් පොජ්ජයක සාකච්ඡාවක් මන්දු කරනවා. හේම් පොජ්ජ පටාරින්න සූදානම් පොජ්ජ මන්දු වුණාම මේ ඇත්තෝ කතා දමා ගන්නවා මේ පවුල් 7ක් ඉඳ තිබා නම් මේ පවුල් 7ේම කණ්ඩායම් ඒකුත තැන මන්දු වෙලා දැන් ඔන්න අත්තම ආරම්භ තැන මන්දු කරනවා. ඉතින් අත්තම කියන්නේ අර පවුල් 7ේම ඉඳින පිරිමි කැකුළු 7මම එකමෙක්ග එක දවස් පොජ්ජයකට මං ගච්චින. ඊළඟට අනිත් එක මග මං ගච්චින. හැබැයි දැන් ඉච්චරෙම මේ ඇත්තන්නේ වැඩ පොජ්ජ මන්දු කරුවා නම් අර 6මම වැඩට මේ ඇත්තෝ මං ගච්ඡන්න ඕනේ. ඉතින් මේ වැඩ හරීම පහසුයි. හරීම පිරිසිදුයි. දැන් අත්තම කියන එකමට මේ ඇත්තෝ මං ගච්ඡපුවම හදිසියෙ හරි මේ ඇත්තන්ට මේ ඇත්තන්නේ වැඩ පොජ්ජ මන්දු කරලා අනිත් 6මගම වැඩට මේ ඇත්තන්ට මං ගච්ඡන්න කොද වුණොත් එකක් ලොකු පාප කර්මයක්. අනිත් එක මේ ඇත්තෝ ඒ අත්තමේ තියබෙන නීති රීති වලට දඬුවම් විඳින්න ඕනේ. මේ ඇත්තන්නේ රුකුල් පොජ්ජේ මොන එකෙක් හරි මියබට දැම්මත් ඒ මියබට දමලා ඉඳිනකන් මේ ඇත්තන්නේ අත්තංකාරයාගේ රුකුල් පොජ්ජේට මං ගච්ඡලා මේ ඇත්තෝ කතා දමන්න ඕන. අද දවස් පොජ්ජේ මේ ඇත්තන්නේ රුකුල් පොජ්ජේ මල රුකුල් පොජ්ජක් මන්දෝ වෙලා තිබෙනවා. මොන එකද මේ ඇත්තෝ මන්දෝ කරන්න ඕන. හැබැයි අර ඇත්තෝ කතා දමනවා දැන් ඔය ඇත්තන්ට මේක සාධාරණ හේතුවක්. රුකුල් පොජ්ජේ මල රුකුල් පොජ්ජක් මන්දෝ වෙලා තිබෙනවා. ඒ හින්දා ඔය ඇත්තෝ නතර පොජ්ජ මන්දු වෙන්න. දැන් මේ අත්තමේ ඊළඟ කතාව තමයි එකමෙග්ග දහඩිය ඇරියා නම් අනිත් එක මග ලේ ඇඟෙන් ඇරුම් පොජ්ජ මන්දු කරන්න ඕනි කියන්නේ. ඉතින් මේ එහෙම තමයි මේකේ තිබෙන නීති රීති. මේක හොඳ වැඩසටහනක්. මිනික් ගජ්ජුන්නේ සමිගිය එකමුතුකම ඒකුතු තැන මන්දු වෙන එකමක් මිනික් ගජ්ජු අර ඒයිබට මේයිබට පැනුම් පොජ්ජ මන්දු කරන්න කොදෝ එකමක්. ඉතින් මේක හරිම වැදගත් එකක් තමයි මේ අත්තම කියන එකම. මේ වෑදම කියලා කතා දැම්මම මේතනේ කොළ පොජ්ජ යනෝ කලන්න කොදුයි. මේක අත්තමකුත් නෙවෙයි. ඒ වෑදම කියන්නේ වෙන එකමක්. පැංගිරි කොළ පොජ්ජ යනෝ කලනකොට මේ ඇත්තෝ දැන් පැංගිරි කොළේ අත් පොජ්ජට මන්දු කරගෙන බැලුම් පොජ්ජ මන්දු කරනවා පැංගිරි කොළ පොජ්ජ කොයිතනක් තිබෙනවද කියලා. දෙකමක් නම් මේ ඇත්තන්ට කැවිල්ලාන්න වේල් දෙකමක් යනවා කලන. තුනමක් නම් මේ ඇත්තන්ට කැවිල්ලාන්න වේල් තුනමක් යනවා කලනවා. එතකොට මේ පැංගිරි යනවා කලන පැංගිරි කොළ පොජ්ජෙන් තීරණය මන්දු කරනවා. දවසක් වැඩ පොජ්ජ මන්දු කරනවද? වරුවක් වැඩ පොජ්ජ මන්දු කරනවද? ඉතින් මේතනෙත් යටි අරුමුණ තිබෙන්නේ මිනික් ගජ්ජුන්නේ සමිගිය එකමුතුකම කියන එකම එක්රස් කරන එකම තමයි. මේ ඇත්තෝ සන්තෝෂ පොජ්ජ මන්දු වෙනවා. ආණ්ඩුවෙන් පරක්කු තැන මන්දු වෙලා හරි ගම් පොජ්ජවල වල මෙතන මෙහෙම එකමක් මන්දු කරන එකම මාම කැච්චක් වැදගත් එකමක්. ඉතින් මේක දැන් ආණ්ඩුවෙන් තීරණය මන්දු කරලා තිබෙන්නේ මේ ඇත්තෝ හිටලාන හැටිමට මයංගනේ මේක මන්දු කරුවා නම් ඒ කණ්ඩායමම ආයි දඹානෙත් මේ වැඩ පොජ්ජ මන්දු කරන්න ඕනේ. ඉතින් එහෙම මන්දු වුණොත් තමයි මේක අත්තමක් වෙන්නේ. මේතනේ මුදලක් බලාපොරොත්තු තැන මන්දු වෙන්න කොදුයි. දැන් මේ මංගච්ඡන 9 වෙනිදා ආදිවාසී දිනේ තිබෙනවා. මේ දිනේ ලෝකයේම රටවල් වල හැමරුම් පොජ්ජ මන්දු කරනවා. ඉතින් මේ ඇත්තන්නේ රට පොජ්ජෙත් මේ ඇත්තෝ මංගච්ඡපු කෝණ පොජ්ජෙත් මන්දු කරුවා. ඉතින් මේ ඇත්තෝ නායකත්වයට මංගච්ඡලා කෝණ පොජ්ජ 28ක් විතර මන්දු වෙනවා. ඉතින් ඒ කාල සීමාව තුළ මේ ඇත්තෝ ආදිවාසී දිනේ සමරලා තිබෙනවා. මේ කෝණ පොජ්ජෙත් මේ රට පොජ්ජේ ආණ්ඩු පොජ්ජේ කිරිලෝබ අගමැති නෑනිලැත්තුන්ගේ ප්‍රධානත්වයෙන් තමයි මේතන මන්දු වෙන්නේ. මේතන ඇයිරුකුලට මන්දු කරන එක මේ තනමක් මිනික් ගජ්ජුන්ට සහභාගී තැන මන්දු වෙනවා. ඉතින් මේතනදී යම් පරීක්ෂණ වලට තැනමක් මන්දු වෙයි. කොහොම වුණත් මේතන ඇයිරුකුලට මන්දු කරන්න හිටලානවා හැමෝටම. ඉතින් හැමෝටම ආරාධනා පොජ්ජ මන්දු කරනවා. ඇයිරුකුලට මන්දු කරන්න මේතනට සහභාගී වෙන මන්දු වෙන්න හිටලාන කණ්ඩායම් වලට මංගච්ඡන්න ඉඩ පොජ්ජ තිබෙනවා. තවනිදා රෑ මැච්චේ වර්ග සභාව තිබෙනවා. අනිද්දා උදේ මැච්චේ 10ට රාජ්‍ය උත්සවයේ මන්දු කරන්න හිටලාගෙන ඉඳින්නේ මම කැච්චක් හොඳයි.